රුහුණු හොස්පිටල් සමාජ ප්‍රණාම වැඩසටහන. දකුණුලක සමාජ වෙනුවෙන් මෙහෙවරක් කරන සමාජ වෙනුවෙන් වෙහෙසෙන පුද්ගලයන් වෙනුවෙන් රුහුණු හොස්පිටල් අපි තීරණය කළ සමාජ ප්‍රණාම වැඩසටහන ක්‍රියාත්මක කරන්න. SOS ආයතනයේ ගාල්ල ශාඛාවෙන් පටන් ගත්තු මේ අදියර අපි ඉස්සරහට තව ආයතන කීපයක් තෝරාගෙන මේ වගේ අන් අය වෙනුවෙන් කැප වෙලා ඉන්න ජනතාව සිටින තැන් තෝරාගෙන අපි මේ විදියට තවත් සෞඛ්‍ය පැකේජ් රාශියක් අපි ඉදිරියට දියත් කිරීමට බලාපොරොත්තු වෙනවා. රුහුණු හොස්පිටල් සමාජ ප්‍රණාම වැඩසටහන යටතේ SOS සමාගම්මානය වෙනුවෙන් අපේ ගම්මානයේ දරුවන් වෙනුවෙන් රැකවරණය ලබා දෙන මව්වරුන්ට අපේ විශ්‍රාමික මව්වරුන් ඒ වගේම අපේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම සෞඛ්‍ය තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර ගැනීම සඳහා සෞඛ්‍ය පරීක්ෂණ පැකේජයක් මේ වන විට ලබා දීලා තියෙනවා. ඉතින් අපි SOS ගාල්ල SOS සමාගම්මානය වෙනුවෙන් ඉතාම ස්තුතිවන්ත වෙනවා. මෙහි මව්වරුන් සහාය සේවක මහත්මයාතුන් සියලු දෙනාම දරුවන් වෙනුවෙන් ගොඩක් අප කැපවෙලා වැඩ කරනවා. ඒකට ඒ පිළිබඳව ඔයගොල්ලෝ සිතීම සම්බන්ධයෙන් අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඉදිරියටත් මේ වගේ සමාජයේ විවිධ පුද්ගලයන් අපි සොයාගෙන විවිධ තැන්වලට ගිහිල්ලා මේ වගේ වැඩසටහන් ඉදිරියටත් කරන්න බලාපොරොත්තු වෙනවා. රුහුණු හොස්පිටල් සමාජ ප්‍රණාම සමාජ සත්කාරයට සුවයෙන් පුදන උපහාරය.